මහින්ද මහත්තයා බල දෙන්න පුළුවන් මේ සංජය සෝමනායක අයබෝන් තුමා ලියපු යුග පෙරළිය කියන පොතේ කියලා තියෙන්නේ මේ යුග පෙරළිය කරපු මේ සටනේ වීරයා තමයි චතුර සේනාරත්න කියලා. කනවතෝ තෝ කන මරාගෙන කන දෙනකන් කැරි ගෝතයා හට ආය වරෙන් දැන් වරෙන් ඔය ඒකත් මේ කොටන කුකුලට කොයි පොර පිටියක් එකයි ඒක තමයි අහන්නේ මහමැති වන්නේ කන්දක්ක කටක් කාපු යකාට ගම කණේක වැඩක් නේ ආ ගම කෑවලු මහින්ද රාජපක්ෂ අයියෝ මහින්ද රාජපක්ෂ ගම කෑවලු ඒ බලන්න අයියෝ ගම පොඩකිට එතුමා කියනවා ගම කාපු ගම රට ගන්න එක වැඩක්ද කියලා මේකට කියන්නේ මේක ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අම්මතුල කෑවලු හරි අපි යමු උල්මාද බඩුවක් මේ මිනිහා කෙලගෙන යනවා මාත් එක්ක ඔව් ඉතින් මට නඩු තිබුණේ නෑ තෝ ඔනේ පලම්පා කියන්නේ කද්දා කොමේ මේ පිස්සව වාඩි කරන්න මේ පිස්සව වාඩි කරන්න මම වාඩි කරන්න උඹට පුළුවන් ද මාව වාඩි කරන්න පාක්කයා මාව වාඩි කරන්න බෑ yeah boy No God please no ඔබතුමා දැන් විනාඩි දෙක ගන්න කරුණාකරලා මහතුමා විනාඩි දෙක ලබා ගන්න දැන් ලබා ගන්න ඔබතුමා තවත් පැහැදිලි කිරීම කරන්න තු විනාඩි දෙක ලබා ගන්න කටවාගෙන ඉන්නකෝ ප්‍රශ්නයක් ඇහුවාම ලබා ගන්න ගන්නවා ගිර වගේ පැනලා පොඩ ඉවසගෙන ඉන්නකෝ දීල්ක නිකන් hina වෙලෝ වගේ ගෙදර මහත්තයටත් ඕමද ඔබතුමිය මිලියන දසලක්ෂ 80000ක් ගෙවනු ලැබේ. එතුමිය කිව්වා මේ විදුලි ආයන්නේ තුන්වෙනි එක කුලී පදනම යටතේ ගන්නා ලද වාහන වලට මිලියන දසලක්ෂ 82000ක් ගෙවනවායි කියලා. ඒ කියන්නේ බිලියන 82ක් කුලී පදනම යටතේ මේ ඔබතුමියම කිව්ව පිළිතුරේ එච්චර ලොකු මුදලක් ගෙවනවද? කුලී සඳහා වර්ෂයකට 80000යි. පොඩකින් සමාවෙන්න මට මේක හරියනවා 1.5 ගණන් නම් මට දී එකක් තියෙනවා මට මේක 80000යි සමාවෙන්න 6,80,000යි 16,80,000යි That's hot. මේ කලවැද්දෝ බැඳලා දාන්නකෝ. ඔඩ පීස්. උඩට දාන්නකෝ කලවැද්දෝ. ඕ හැමතැනම රින්ගනවනේ කාණු වස්සෙත් රින්ගනවා. පුරුද්දම ඒකයි කාණු වස්ස රින්ගලා බෝක්කු වස්ස රින්ගලා. කලවැද්දා. හොඳයි. නිසා කලවැද්දා වහගන්න. අය රීරෙකෝඩ් කරන්න රීප්ලේ කරන්න දැන් ඔබ කිව්වද අහන්න රංජන් කිව්වේ එතුමා කුඩු ගෙන්නවයි කියලා. ඔව්. මම තාම කියනවා. නෑ. මම කියන්නේ දැන් කුඩු කියන්නේ දැන් කුඩු ගේනවා. දැන් මේ කුඩු ගේනවා. ඔව්. මම මේ කුඩු ගේනවා. ඔව්. මම ජනාධිපති මම අහක බලන් ඉන්නවා. එතකොට සම්බන්ධද නැද්ද? කුඩු ගෙනීමට නෙමෙයි සම්බන්ධ. මේ කුඩු ගේනවා. මම ජනාධිපති මම මෙහෙ බලන් ඉන්නවා. ඒ කියන කෙනා සම්බන්ධද නැද්ද? ඉන්න. ඒ කියන කෙනා කුඩු ගෙනාවා. Oh my god! ஆத அரசியல் வேண்டாம் குறுகிய எண்ணம் ஒரு நாளும் வேண்டாம் நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் ஒரு பொட்டு பொட்டு அண்ணன் டாம் வேணும் டூம் வேணும் විනාඩි දෙකක් විතර දෙන්න පුළුවන්ද? ගරු කතානායකතුමනි මේමයි. දැන් එහෙනම් මම වාඩි වෙන්නම්. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ
මහත්මයා පුදුම කතා අවසන් කරන ඇති විවාද. ගරු ගරු වෙල්ගම මහත්මයා මගේ මිත්‍රෙක්. නමුත් බස් වංචාව ගැන මම කියලා ෆයිල් එකක් බාර දුන්නා. අපේ සිනමාවේ අපේ නිලියන් සමග සහ ප්‍රේම සම්බන්ධයෙන් මගේ මිත්‍රයා. ඒක සමාජයේ සාමාන්‍යයෙන් දන්න දෙයක්. නමුත් මම එකක් කියනවා. මම නාකි ගෑනුත් එක්ක යන්නේ. ඔය එතුමා කියන නිලිය සමග මමත් ප්‍රේම කරලා තියෙනවා. ඒකෙන් අහගන්න මං කවුද කියලා. මෙට්ටෙකුයි කොට්ටෙකුයි මදුරු දැලකුයි හේතුව මොකද්ද මොකද්ද උඩ තියෙන ලෙඩේ සාමාන්‍යයෙන් මෙට්ටයක් කිල්ලනවා කොට්ටයක් කිල්ලනවා බෙල්ලේ අමාරුවක් නම් කොන්දේ අමාරු මේ මිනිස්සයාගේ අමාරු තියෙන වුෂණ කෝෂවල එක්ක වුෂණ කෝෂෙ මෙට්ටේ උඩ තිබ්බම සනීප වෙනවද මොකද්ද වෙන්නේ මට දැනගන්න ඕනේ ඒකයි දැන් ඊළඟට මම කැමතියි යන්න මේ අනේ hina වෙන්න නැතුව ඉන්නකෝ and let the better side win, keeping the best tradition of the gentleman's game. Diske amutu discard. ඡන්දය දවසේ මධ්‍යම රාත්‍රී වෙනකොටත් අවිනිශ්චිතයි. ඒ මොහොතේ ඔබේ හිතේ තිබුණු අවංකම ඔබේ හිතේ තිබුණු අදහස. ඒ මොහොතේ මම හොඳට නිදි. පාස්කු බෝම්බ ප්‍රහාරයට මොහොබිය බෝබිය අපේ සංගීත ප්‍රේමදාස මැතිතුමා එතුමාලට රාජපක්ෂලට යන්න එන්න දැනක් නැති වෙන විදිහට අපි පරාජයට පත් වෙනවා. අදටත් ඉතිහාසයේ වර එක මේ හමීද පිළිගන්නවද? අනිවාර්යෙන් හමීඩ් ඇමතිතුමා කිව්වා ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක් තුල වැඩිම දූෂණ වංචා හෙළිදරව් කරපු සාක්ෂි සහිතව හෙළිදරව් කරපු മന്ത്രിවරයා හැටියට ඉතිහාසගත වෙන රාජීව් සේනාරත්න කියලා. මේ එකෙකුටවත් මේකේ බහුතරයකට කොටුවක්වත් පැන ගන්න පණ නැහැ. ඉතින් මේකට අනිත්‍යුන්ට ඊර්ෂ්‍යා කරලා වැඩක් තියෙනවා. ඒක ඇත්ත. ඔබතුමාලාට හිතේ අමාරුයි. හරි. ඒක හොඳයි. පිරිමි ගණිකාවන් වෙනවට වැඩිය ඒක හොඳයි. ඒ නිසා හොඳ අදට පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන